ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා බ්‍රසීල් සර්වර් එකට ලක් රොයල් ඉවෙන්ට් එක අලුත් වෙලා තියෙනවා මේ ඇවිල්ලා තියෙන අලුත්ම ඉවෙන්ට් මොනවද කියලා. ඉතින් මේක ගැන තමයි වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් ලස්සනට ඉවෙන්ට් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒ දේවල් බලමු. ඒ වගේම තමයි මේ අතරින් අපිටත් අලුතෙන් මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් ඒ එන දවස වෙලාවත් ඔයාලට දැනගන්න පුළුවන්. වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලට ගේමින් ගෝස් ඩයමන්ඩ් නිස්ට්‍රෝ එකකින් ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න මෙන්න මේ නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්නත් පුළුවන්. ඒ පැත්තටත් දැම්ම සෙට් වෙන්න කියලා මතක් කරන ගමන් අපි දැන් බලමු මෙන්න මේ අලුත් ඉවෙන්ට් මොකක්ද කියන්නේ අලුත් වෙන අලුත්ම ඉවෙන්ට් එක මොන විදිහටද එන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි අපි බලමු. හරි මේ තියෙන්නේ අලුතෙන්ම එන අලුත්ම ඉවෙන්ට් සෙට් එක. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මේකට මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඒ කියන්නේ මේ අලුතෙන්ම අපිටත් එන්න තියෙන විදිහට ඉවෙන්ට් සෙට් එක. හැබැයි මේ ඉවෙන්ට් එක අපිට මේ විදිහට එන්නේ නැහැ. අපිට එන්නේ රින් ඉවෙන්ට් එකක් විදිහට මෙන්න මේ බණ්ඩල් එක. ඉතින් මේක අපිට හරියටම 27 වෙනිදා කියන්නේ හෙට. තව හරියටම පැය දැන් වෙලාව 11යි ගාණක් නේ. තව පැය හරියටම තියෙන්නේ 12යි පැය 13ක් 14ක් වගේ තියෙන්නේ මෙන්න මේ ඉවෙන්ට් එකේ එන්න. ඒ කියන්නේ රෑ පාන්දර ඒ කියන්නේ මේ 27 වෙනිදා පාන්දර 1:00ට එන හින්දා තව පැය 12කින් 13කින් වගේ මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් අපි බලමු 180ක් නෙමෙයි 190ක් නෙමෙයි 100%ක්ම ෂුවර් මේ ඉවෙන්ට් එක එනවා කියලා. ඉතින් ආවට පස්සේ ඔයාලට රින් ඉවෙන්ට් එක ස්පින් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩල් එක ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ මෙතන මේක තියෙනවා. ඊට පස්සේ ආයෙ වෙනස් වෙනවා මේ විදිහට මේ. ඔන්න ඉතින් මේ බණ්ඩල් එක සුපිරි මේ. ඔන්න ඉතින් මේ අවුලක් නැහැ. ඊට පස්සේ මේක වෙනම තියෙනවා. ඉතින් මේක අර මේ කස්ටම් කියන අපිට චේන්ජ් කරගන්න පුළුවන් බණ්ඩල් එක ඕන විදිහට. ඒක සුපිරි. ඊට පස්සේ මේ ඉවෙන්ට් එකත් එක්ක මෙන්න මේ කලිසමත් එන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. ඊට පස්සේ අපිට මෙන්න මේක එන්න තියෙනවා 29 වෙනිදා ඉවෙන්ට් එකකට. ඉතින් මෙන්න මේ බණ්ඩල් එක ඒ වගේම තමයි ඔයාලට මේ අපේ තියෙන්නේ මොකද්ද? මේ අපේ තියෙන ගන් එකක්. මේක ගන්න ස්කින් එකක් අපි බලමු. මෙන්න මේ ගන්න ස්කින් එක. හරි අර වෙන්චෙස්ටර් කියන්නේ අන්න ඒ ගන්න එක තමයි මේක. දැන් ගේම් වල මේ නමුත් මතක නැහැ. මොකද මාසයක් විතර ගේම් එකක් ප්ලේ කරලා නැහැ. මොකද වෙන්නේ කියලා මතක නැහැ. ඉතින් අර මොබයිල් එකෙන් ප්ලේ කරන්නත් බෑ. PC එකෙන් ප්ලේ කරන්නත් වෙන්නේ. ඉතින් මේ දවස්වල ප්ලේ කරන්න වෙලාවක් නැහැ PC එකෙන්. කොහොම හරි මෙන්න මේ ගන්න එක අපිට අලුතෙන් වෙනවා. කුඩයක් වගේ තමයි මෙන්න මේක එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කරේම එල්ලා යද්දි නම් කුඩයක් මේ එල්ලා යනවා වගේ තමයි අවුලක් නැහැ. ඉතින් සේප් මොන ඉවෙන්ට් දෙනවද මන් දන්නේ නැහැ කරියර් එකකින්. ඊට පස්සේ මේකට දීලා තියෙනවා මේ ඉවෙන්ට් එකක්. ඉතින් මේවා රින් ඉවෙන්ට් වලට දෙන දේවල් තමයි තියලා තියෙන්නේ. ඉතින් මේකත් මං හිතන්නේ අවුරුද්දකට වගේ කලින් ආපු බණ්ඩල් එකක්. මේක හොඳයි. ඉතින් බූරු වොන්ට මේ බණ්ඩල් එක ගන්න. ඉතින් ඔන්න මේ බණ්ඩල් එකක් දීලා තියෙනවා මේ සර්වර් එකට. ඊට පස්සේ මේ ගන්න ස්කින් එක ඇවිල්ලා තියෙන මේ ඊට පස්සේ මේ ෆිස්ට් එක දීලා තියෙනවා බ්‍රසීල් සර්වර් එකේ. ඊට පස්සේ ඔන්න එවෝ ඉවෙන්ට් එකක් එන විදිහ. ඒ කියන්නේ එවෝ වොලට් ඉවෙන්ට් එක මේකේ නැහැ. ඉතින් මේ විදිහට එවෝ ගන්න එක දෙයිද කොහොම දෙයිද කියලා හිතා ගන්න බෑ. ගරින මොනව කරනවද කියලා. එවෝ වොලට් ඉවෙන්ට් එකේ සාමාන්‍යයෙන් ගන්න ස්කින් 4ක් දෙනවනේ. අපේ සර්වර් එකට මේක දීපු ගමන් කියන අනිවාර්යෙන් මේ විදිහට ඉවෙන්ට් දෙන්න ඕනේ. දැන් එක සර්වර් එකකට විතරක් වෙනස් කරන්න විදියක් නැහැ. අපිටත් වෙනස් කරන්න එපයි. ඔන්න ඉතින් MP40 විතරක් මෙතෙන්ට දීලා තියෙන විදිහ. ඉතින් මේක යන ඩයමන්ඩ් ගානක් එහෙමත් දාලා ඇතිය කොහේ හරි. මේ තියෙන්නේ මේ තියෙන මේකෙත් අර විදිහම තමයි මේ අවසාන ස්පින් එක 499. අර විදිහම තමයි ඉවෙන්ට් එක වෙනස් කරලා තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන ඉවෙන්ට් එක වෙන්නේ. ඉතින් ඔයාලත් බ්‍රසීල් සර්වර් එකේ account එකක් හදලා නැත්නම් අනිවාර්යෙන්ම හදන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ ඉවෙන්ට් මේ ගැන වීඩියෝ කරන්න. ඒ වගේම ඉවෙන්ට් මොනවද කියලා දැනගන්න. ඉතින් මම කියපු ඉවෙන්ට් එක 27 මේක එනවා 29 වෙනිදා මේක එනවා. ඉතින් ඒ ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා FB පැත්තට ඒ වගේම TikTok පැත්තට හැමෝම සෙට් වෙලා follow කරලා තියාගන්න. ඒ වගේම YouTube channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. එහෙනම් අද වීඩියෝ එක end කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න. කට්ටියටම ජය වේවා.